දවසක් පුරුෂයෙක්ගේ මම කැෂන් පෙරේරා මගේ මේ channel එක නමත් කැෂන් පෙරේරා. ඒතර මම මේ channel එක ලංකාවේ ප්‍රථම වතාවට පටන් ගත්තේ මම තමයි engineering studies සඳහා උසස් අධ්‍යාපනයක විශේෂඥයෙක්. ඒතර මම channel එකෙන් කරගෙන යනවා engineering විෂයන් වල engineering mathematics, fluid mechanics, thermodynamics, solid mechanics, mechanics සම්පූර්ණ විදිහට මම කරලා තියෙනවා. ඒ වගේම තවත් මම වීඩියෝ සීරීස් එකක් කරලා තිනවා ගණිතඥ. ගණිතය පිළිබඳ රසවත් කතා. ඒ විද්‍යාඥයෙක් ජීවිත කතාවල් සීරීස් තියෙනවා. ඒ වගේම මම අධ්‍යාත්ම සංවර්ධනය සඳහා ප්‍රතික් පමණක් නෙමෙයි දැනවතෙක් වෙන්න ඕනේ. ගුණවතෙකුත් වෙන්න. ඒ සඳහා මම වීඩියෝ සීරීස් දෙකක් කරලා තිනවා. The Base of Knowledge කියලා විශේෂයෙන්ම මගේ සම්බන්ධෙත් එක්ක අනිත් එක මම තනියෙන් කරලා සංගීතම භාවනාවට සුසුම කරලා. ඒතර අපේ සිසුවම සාමාන්‍ය සංගීත භාවනාවට සුසුමයි ඉස්සෙල්ට. අනේ ආසයි. ෂෙට් හොතම. එතකොට ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා මගේ මේ channel එක දැන්ට නරඹන නරඹතු subscribe කරමු. ඒ වගේම like කරමු. subscribe දෙනාට සිසුවම සහ සියලු දෙනාට ප්‍රථම දැන් subscribe කරලා සිසුවම පිළිගන්න. ඒ වගේම මගේ දාස්කම් ඔයගොල්ලෝ subscribe කරන්න. දැන් ඇට කියන්නේ ප්‍රථම මම මේක සල්ලි බලාපොරොත්තු කරන එකක් නෙමෙයි. සල්ලි අපිට දැන් මේක තවත් මම කරන ලොකු සේවයක් කෙනෙක්. ලංකාවේ ප්‍රථම වතාවට ඉන්ජිනේරින් විෂයන් වගේවා ඒවා ගණන වීඩියෝස් මත කරන්නේ නැහැ වීඩියෝ channel සීන සාමාන්‍ය ලංකාවේ. ඒකට අද මම කරන්නේ එක සෙසොයි. ඒක කරන්න යන්නේ ගණිතය ඇසුරින්. ත්‍රිමාණීය අවකාශය තිබෙන කොනෑම තල පෘෂ්ඨයකට ත්‍රිමාණීය අවකාශයේ පවතින ලක්ෂයක සිට ලම්බ the normal distance වෙන ආකාරය. ඒක වෙන ආකාරය එකට යොදා ගන්නවා වෙක්ටර් කැල්කියුලස්. ඒ කියන්නේ වෙක්ටර් කැල්කියුලස් කියන දායශික කරන්නේ කැස්නේ සොයන්නේ. ඒතර බලමු අපි මොකද කරන්නේ කියලා. distance between a point and a plane. ඒතර මම මේ ගත්ත මේක තමයි අපේ ත්‍රිමාණීය අවකාශයේ ඛණ්ඩාංශ පද්ධතිය. කාටසීය ඛණ්ඩාංශ පද්ධතිය. x y z කියන මූල ලක්ෂණ ආරහ. ඒකට නම්බක පවතින අක්ෂර තුනක්. එතකොට මේ අක්ෂර තුන මම තෝරගෙන තියෙන්නේ මේ අක්ෂ ඔස්සේ තියෙන අපිට i j k x අක්ෂය ඔස්සේ i ඒකක දේශකයන් y අක්ෂය ඔස්සේ j ඒකක දේශකයන් z අක්ෂය ඔස්සේ z අක්ෂයේ ධන දිශාව ඔස්සේ කොහොමද ධන දිශාව ඔස්සේ පවතින්නේ k ඒකක දේශකයන්. අපි i කතර j සමාන k කියන සිද්ධාන්තය පාවිච්චි කරමින් තමයි අක්ෂර තෝරන්නේ. i සිට j දක්වා කස්කුරුප්පක් කරගන්නේ k දිශාවට කස්කුරුප්ප ගමන් කරන්න ඕනේ. ඒතර අන්නේ දිශාවට ගන්න. අපි එතකොට මේකේ තියෙන්නේ මොකද ත්‍රිමාණී තලය. ත්‍රිමාණී තලය කියන්නේ මේ වගේ ආයතනයක්. මේ ආයතනයේ මේ x y z අක්ෂ තුنين ආයි වෙන්නේ නැහැ. අනන්තය දක්වා විහිදෙනවා. නමුත් මම හිතන්නේ අපේ පහසුව සඳහා අපි පිළිපස දෙකකින් සඳහා ඒසියන් නිරීක්ෂණය කිරීම සඳහා x y z අක්ෂ තුන කැපෙන ලක්ෂණ තුන අරගෙන ඒ තුන මායිම් වෙන තලය අරගෙන. එතකොට ඒ අක්ෂ කැපෙන තලයේ p කියන ඕනම බාහිර ලක්ෂයක සිට ඒ ලක්ෂය අපි මේ තලයට අභිලම්බයක් ඇන්දොත් ඒ අභිලම්බයේ දිග තමයි නැත්නම් ලම්බ දුර තමයි අපි කියන්නේ දැන් බලමු කොහොමද ඒක වෙන්නේ. ඒතර අපිට තියෙන මේක තමයි මේ තල ලක්ෂ තුන. මේ තලයක x අක්ෂය කපනවා a වලදී y අක්ෂය කපනවා b වලදී z අක්ෂය කපනවා c. දැන් x අක්ෂය කපනවා a වලදී කියලා කියන්නේ x අක්ෂය කපන ලක්ෂයේදී x කණ්ඩායමක් තියෙනවා y කණ්ඩායමක් තියෙනවා z කණ්ඩායමක් a වලදී
y අක්ෂය ගමන b වල දිගට කියන්නේ y අක්ෂයට අගයක් තියෙනවා. y කණ්ඩායමේ අගයක් තියෙනවා. ඊළඟ x කණ්ඩායමේ බිඳුවේ z කණ්ඩායමේ බිඳුව. ඒතර c ලක්ෂයේදී z කණ්ඩායමේ විතරයි තියෙන්නේ. x කණ්ඩායමේ බිඳුව y කණ්ඩායමේ බිඳුව. මේ වගේ මේ තල දෙක මම කතා කරා මේ වගේ වීඩියෝ එක ඉස්සෙල්ලා channel එකේ වක්‍ර සහ පෘෂ්ඨ නැත්නම් curves and surfaces කියන වෙනම වීඩියෝ එකක් මම කරලා දෙනවා ඒක කොට බලන්න. ඒතර මේ වගේ තලයක ඕනෑම තලයක ත්‍රිමාණීය තලයක සමීකරණය නැත්නම් ඉක්වේෂන් එක අපිට තනි සමීකරණකින් දෙන්න පුළුවන්. ax තන by තන d cz තන d සමාන b. කියන්නේ x y z වලින් ඒකේ සමීකරණය. ඊළඟ ඉක්වේෂන් එකට දෙන්න. x y z කියලා කියන්නේ ඉතල්ලි a b c d කියලා කියන්නේ නියත තාත්වික නියත. හරි. So let's consider a planar surface plane ABC and its equation is ax plus by plus cz plus d plus c. Find its coordinate of the point A. Substituting y equals 0, z equals 0. දැන් අපි කරන්නේ x coordinate එක ගන්නවා. දැන් අපි ඉතින් කිව්වා A වලදී x coordinate එක ඉතරයි කියලා. ඒතර අපි coordinate ඉතරයි කියන y බිඳුව z එක ආශ්‍රිත කරනවා. අර ඉහිද කියන්නේ තලයේ සමීකරණය. ඒ තලයේ සමීකරණ ආශ්‍රිත කරන්නේ ඒ ලක්ෂයේ තියෙන තලයේ මත නිසා. දැන් මේ ඉරවල කරපු අය දන්නවා. යම් කිසි වක්‍රයක් මත තියෙන ලක්ෂයක x කණ්ඩාංක y කණ්ඩාංක තෘප්ත කරන සමීකරණය. තෘප්ත කරන එක ගැලපෙන්නේ. ආශ්‍රිත කරාම කාට ගැලපෙන්නේ. ඔක මේක තියෙක තමයි තලයක් මත තියෙන ඕනම ලක්ෂයක කණ්ඩාංක ඒ තලයේ සමීකරණය තෘප්ත කරනවා. සැටිස්ෆයි වෙනවා. ඉතින් අපි ඒක ආශ්‍රිත y බිඳුව z බිඳුව ආශ්‍රිත කරාම අපිට ඉතින් y බිඳුව z බිඳුව නම් ax ධන d සමාන බිඳුව. කියන්නේ x සමානයි minus d divided by a. ඉතින් minus d divided by a තමයි ඒක x කණ්ඩායමේ y බිඳුව z බිඳුව තමයි අපිට ඒ වගේ කණ්ඩායමේ minus d divided by a මානසි c. ඊට පස්සේ y වල කණ්ඩායමේ අපිට b වල කණ්ඩායමේ වෙන්නේ ඒක y කණ්ඩායමේ. ඒ x කණ්ඩායමේ set කරන කෙනෙක්. එහෙනම් අපි ආශා කරමු මේ සාරි සමීකරණයම x සමාන බිඳුව z සමාන බිඳුවයි y කණ්ඩායමේ b වල. එහෙනම් by ධන d සමාන බිඳුවයි. මොකද a බිඳුවයි z x බිඳුවයි cz බිඳුවයි. එහෙනම් by plus d equals 0. ඒ කියන්නේ y plus minus d equals 0. එහෙනම් අපි x කණ්ඩායමේ බිඳුවයි y කණ්ඩායමේ minus d වලින් b z කණ්ඩායමේ. ඊට පස්සේ අපි දැන් හොයනවා z වල z කණ්ඩායමේ. c වල z කණ්ඩායමේ. c වල z කණ්ඩායමේ අපි ඒකේ x කණ්ඩායමේ බිඳුව y කණ්ඩායමේ බිඳුව මේ සාරි සමීකරණයට ආශි කරනවා. ආශි කරා මොකක්ද දෙන්නේ? සමීකරණ y කණ්ඩායමේ ආශි කරා c z ධන d සමාන බිඳුව. සමාන minus d divided by c. එහෙනම් c වල කණ්ඩායමේ බිඳුවයි y බිඳුවයි z minus. දැන් අපිට එන්න මේ දැයිස්ටික දෙකක්. මොකද අපිට ඕන කරලා තියෙනවා ලම්බ දුරක් හොයන්න ඕනේ. මෙන්න මේ BC ට මේ තලයට ABC තලයට තියෙන ලම්බකයක් අපි හොයන්නේ. ලම්බකයක් හොයන්න කියන්නේ මේ P කියන ලක්ෂයේ සිට ලම්බකයක් හැදුවොත් මේ තලයට ඒක මේ තලයේ හමු වෙන්නේ Q වලදී. අභිලම්බයක් ඇද්දි. ලම්බය කියලා අපිට උතන කියන්නේ අභිලම්බයක්. නෝමල් එකක්. අභිලම්බයක් කියන්නේ සියලුම දේවල් ලම්බයි කියන්නේ. එතන මේ අභිලම්බයේ PQ. එහෙනම් අපි හොයනවා මේ තලයට අභිලම්බ ඒකක දශකයක් අපි හොයන්නේ. තලයට අභිලම්බ ඒකක දශකයක් හොයන්න අපි මොනවද කරන්නේ? අපි හොයාගන්න තලයේ මත තියෙන මේ දශක දෙකක්. අරගෙන මේ දශක දෙකේ අතර ගුණිත අපි ගන්නවා ක්‍රොස් ප්‍රොඩක්ට් එක. ගත්තම අපි දන්නවා ඕනෑම දශක දෙකේ ක්‍රොස් ප්‍රොඩක්ට් එක තමයි. එම ක්‍රොස් ප්‍රොඩක්ට් එක අපිට ඉන්නේ ඒ දශක මාපාංකයේ වගේ අනිත් දශක මාපාංකේ බලන්න ඒ දෙන්න අතර කෝණේ සයින් එක. එතුණත් ඒක දශකයේ ඒ තලයේ ඒ දශක දෙකටම තලයටම ලම්බ ඒකක දශක එනවා. ඒතර අපිට ඒකක දශකයක් එනවා. ඒතර අපිට එන ඒ කියන්නේ අන්තිම ප්‍රතිඵලය එන්නේ ඕනම දශක දෙක ක්‍රොස් මල්ටිප්ලයි කරාම ඒ දශක දෙක අනං තලයට අභිලම්බ දශකයක් එනවා. අපිට දශකයක් එනවා. ඒතර අපි දැන් කරන්න යන්නේ අන්නේ ඒක හොයන්න. එතන අපි ගන්නවා CA දශකය CB දශකය. CA දශකය CB දශකය තරගෙන CA cross CB කිව්වම අපිට එනවා CA ටයි CB අඩංගු දශක දෙකේ තලය කියන්නේ විස්තර. ඒකට අභිලම්බ දශකයක් කියනවා. ඒක cross product එකක් වෙන්නේ ඒ දශක දෙකට තලයට අඩංගු
තලයට ලම්බ වෙන දශකයක් එන්නේ. එතකොට අපි CA cross CB ගන්න අපි ගන්නනේ CA දශකය කොහොමද? CA දශකය කියන්නේ CO plus OA. දශක පිළිබඳ ත්‍රිකෝණීය දාන්න. ආකල්‍ය නීති දාන්න. ඒතර අපි OA දශකය ගන්නවා. OA දශකයේ ඒ වගේම CB කොම CO plus OB අපි එකතු කරනවා. OA OB OC අපි බලනවා. එතකොට OA දශකය කියන්නේ මොකක්ද? මේ පැත්තේ තියෙන ඒක දශකය x අක්ෂයේ තියෙන ඒක දශකය I නම් OA දශකය කියන්නේ ඒ x වල ඒ වල OA වරක් ඒ කියන්නේ x කණ්ඩායමේ වරක් I. ඒ කියන්නේ x කණ්ඩායමේ අපිට minus d divided by වරක් I. minus d divided by a times I. OB කියලා කියන්නේ OB වල වටනකම y කණ්ඩායමේ අපිට ආවම minus d divided by b times j. times j කියන්නේ බෑ. අපිට කියන්නේ j ඒක වටනකම තියෙන j. OC කියලා කියන්නේ මොකද්ද? OC කියන්නේ z කණ්ඩායමේ එනවා c වල minus d divided by c k times k. එතකොට අපිට මේක තමයි OA OB OC කියලා කියන්නේ. එහෙනම් අපි CA කොහොමද යන්නේ? CO plus OA. CO plus OA. CO කිව්වම OC වල minus එක එනවා. OC කියන්නේ මේක නම් OC දිහාට CO කියන්නේ minus OC. එතන minus OC means minus එක තමයි මෙතන මොකද? D divided by C. then d divided by c times k plus OA කියලා කොහොමද? minus d divided by a. then d divided by c times k minus d divided by a times I. then CB කියන්නේ මොකද? CO plus OB. CO කියලා කියන්නේ මොකක්ද? CO කියන්නේ minus OC. OC කියන්නේ minus d divided by c. ඒක minus එකෙන් multiply කරනවා මොකද? d divided by c times k plus OB. OB කියලා කියන්නේ මොකද? minus d divided by b times k. ඒක CB තමයි. CA plus CB ගන්න. CA plus CB ගන්න කොහොමද? මෙන්න දාලා CA substitute කරනවා මෙතන. minus d divided by c times k minus d divided by a times I cross d divided by c times k minus d divided by b times j. දැන් අපි ගත්තොත් එහෙම මේක අපිට මේක matrix notation එක දාලා කරන්න මේ පොඩි එකක් නිසා මම මේක නිකන් කරනවා. d divided by c into d divided by c d squared divided by c squared. k cross k කියන්නේ මොකක්ද? k cross k කියන්නේ k වල 1+1 k වල 1+1. ඒ දෙන අතර කෝණේ sin එක. ඒ දෙන අතර කෝණය කියලා කියන්නේ ඒ දෙන්නම එකට තියෙන. ඒතර ඒ දෙන අතර කෝණය කියලා කියන්නේ බිඳුවයි. sin බිඳුව එක කියන්නේ බිඳුව එක. අපිට ඒක ඉන්නේ. ඊට පස්සේ d divided by c times k minus d divided by b times j. d squared divided by bc. k cross j කියන්නේ k cross j කියන්නේ අපිට මේ අපේ සාමාන්‍ය I j k I cross j ගත්තොත් එහෙම k එන j cross k ගත්තොත් එහෙම I එන k cross I ගත්තොත් එහෙම j තමයි බවමඩ හතර තියෙන්නේ ප්‍රෙෂර් මෙතන ඒක අනිත් පැත්තට આવොත් එහෙම අපිට ඒක මයිනස් වෙනවා දැන් මෙතන අපිට තියෙන්නේ d divided by ck minus d divided by bj k into j කියලා කියන්නේ k මෙහාට j මෙහාට අපි ගත්තේ මේ පැත්තේ නේ ගත්තේ මෙතන ධන මේ පැත්තට මයිනස් වෙනවා මයිනස් I අපිට මෙතන minus d divided by c d divided by b means මෙතන අපිට minus d squared divided by bc. A plus j means minus I. Minus I. इधर आप इधर आते हैं plus है ना minus into minus plus है ना d squared divided by bc I. It was simple really. Then make it I cross k d into d squared minus ac minus d squared divided by ac. I cross k क्या I cross k अनपैत्र है minus j minus k plus है it was simple I cross j d squared divided by ab I cross j करके बाद k दान k මේකදා ඉන්නේ අර ABC තලයට අභිලම්බ දශකයක්. ඒක දශකයක් නෙමෙයි තලයට ලම්බක දශකයක්. අපි p කියලා ගත්තා. ඒකෙන් අපි d squared
divide by ABC මොකද පොදුවේ ගාම පිටවත් කරනවා A plus BJ plus CK times B square ABC. අපි ගන්නවා ඒ ඩිවිෂන් එක දශකයේ රිට්‍රීට්. කොහොමද ගන්නේ? ඒක දශකයේ බෙදන්න ඕනේ ඒකේ ඒ දශකයේ මොඩියුලස් එක. වැලියු මැග්නිටියුඩ් එක. හරි. එතන අපි ඒක බෙදන්නේ ඒ කියන්නේ P divide by P වල වෙක්ටර් P වල මොඩියුලස්. විශාලත්වය. එතන අපි ඒක කරන්න මොකද මෙතන උදේ වෙක්ටර් P වල තියෙන ඉස්සර අපි යන්නේ D square divide by ABC AI plus BJ plus CK. ඒකේ විශාලත්වය මොකද්ද? මෙතන අපිට ආව විශාලත්වය D square divided by ABC එහෙම තියෙනවා. මෙයාගේ විශාලත්වය නන්නා ත්‍රිමාණීය වෙක්ටර් විශාලත්වය ගන්නේ AIJK වල සංගුණ කරගෙන ඒකේ කොයිෂන් සරණ වර්ග කරලා එකතු කරලා වර්ගමූලය කරනවා. A වර්ගය and B වර්ගය and C වර්ගය ඒ දෙක වර්ගමූලය. නම්තරා. හරි. ඉතින් සුළුගාමිනී වේගයෙන් කැපෙනවා D square D square කැපෙනවා. අන්තිමට AI plus BJ plus CK divided by square root of A square plus B square plus C square. Suppose the point P is given point from which the distance to the plane given must be formed. That is QP or PQ distance must be formed. Then අපි ගන්නන්නේ නම් දුර. QP කියලා කියන්නේ QP කියලා අපි ගත්ත ඉස්සෙල්ලා QP කියලා ගත්තේ මේ පැත්තේ. ඉතින් මේ පැත්තටම තමයි අර වෙක්ටර් එකක් දැන්නේ මේ තලයට ආපලම්. මේකත් දැන්නේ තලයට ආපලම්. ඉතින් QP වෙක්ටර් කියලා කියන්නේ මේක මේ වෙක්ටර් මේ ඩිස්ටන්ස් යුනිට් එක අපි ගන්න. ඒක ටයිම්ස් ලැම්ඩා. ලැම්ඩා කියලා අපි ගන්න. කියන්නේ QP කියන්නේ ලැම්ඩා ටයිම්ස් U. ඒක දෙකක් සමානයි කියන්නේ ඡාන්ස් සමානයි. අපිට කියන්න පුළුවන් එක වෙක්ටර් එකක් වෙක්ටර් ටයිම්ස් සම් is constant එක. ඉතින් අපි ගත්තා QP එක equals lambda U. QP means QO plus OP on the triangle of QO plus OP. QO plus OP. බලමු QO OP කියන්නේ මොනවද කියන්නේ? QO Q වල තියෙන ඛණ්ඩාංග දෙක තියෙනවා. ඒ කියන්නේ මේ Q කියලා කියන්නේ මේ තලයේ මත තියෙන ලක්ෂණ x bar y bar z bar. ඒතර QO කියලා කියන්නේ OQ කියන්නේ OQ කියලා කියන්නේ අපි මෙතන උදාහරණ දෙම OQ කියන්නේ x bar I plus yj plus y bar j plus zk. तो आप टेंट ओके x bar I plus yj y bar j z bar k. ओके तो एक तब Q ओके के माइनस डायरेक्शन पता नहीं माइनस bar I plus minus yj minus z bar k plus OP के लिए अब दाना x not है दाना y not j दाना z not k. और लक्ष्य ये दर्शन करना पोजिशन कितना है फिर हम सुलगाम करते මේ පැත්තේ ලැම්ඩා U U අපිට U කියලා කියන්නේ අපිට නෝ ඒක වාක්‍යෙන් A plus BJ plus CK divided by square root of මේකනේ ලැම්ඩා ටයිම්ස් කියලා කරනවා ලැම්ඩා ටයිම්ස් U ටයිම්ස් ගත්තේ නේද ඉතින් මෙතන අපි හරි ගස ගත්තා x පදයකට x පදක් තියෙනවා x bar තියෙන x not තියෙනවා x not minus x bar I y not minus y bar j z not minus z bar k. එතන අපිට මෙතනින් පුළුවන් මෙහෙම දෙක ගන්න i පද ඔක්කොම එකකට ගන්න. lambda a divided by a squared plus b squared plus c squared plus x not minus x times i. ඒ වගේම අපි කියනවා y පදත් ඒ වගේ අයි කරන්න. අයි කරා අපිට මේ ඉක්වේෂන් එක පාන. දැන් පුළුවන් අපිට ඒක එනෝනේ it's not x bar කියන y bar කියන z bar කියන x bar කියන මොකද අපිට
x bar minus 6 not x bar minus 6 not කියන්නේ අපි මේක කියනවා lambda divided by square root of b square plus b square plus c square. ඉතින් ඒක අපිට තියෙන lambda. lambda අපි කරන්න දාන්න ඕනේ. අගේ නැත්නම් lambda නැති කරගන්න. එතකොට අපිට මේ දෙක බෙදීම එකෙන් පුළුවන් lambda නැති කරගන්න. දෙක බෙදීම එකෙන් lambda නැති කරා අපිට මෙන්න සතර ඉස්සර. y bar minus y naught බෙදීම එක කිලිගත්තු x naught x bar minus x naught සමානයි b බෙදීම ඒක නේ. ඒක ගත පයි සමීකරණය. තුන්වෙනි සමීකරණය පයි සමීකරණය බෙදලා ගන්නවා. z සහ x අතර සම්බන්ධය. z bar minus x naught ඒක x bar minus x naught. Then but q x bar y bar z bar is in any point at the base of the normal drawn from the point P to the plane. Therefore, coordinates of q must satisfy the equation of the plane. q කියන එක තියෙන්නේ අපේ ප්ලේන් එකේ මේ ප්ලේන් එකේ අනේ සමීකරණය උත්තරත කරනවා කියනවා මේ q වල කණ්ඩායම. අපි උත්තරත කියන්නේ දැන් ඉතින් x plus by plus c z plus c z plus d x plus x bar plus by bar plus c z bar plus d සමනිකුත් අපි දැන් ආශ කරනවා අර y bar තිබිච්ච ඒවා z bar තිබිච්ච x bar plus e times y naught plus b divided by x bar minus x naught plus c get there z naught plus e divided by x bar minus x naught කරන්නේ අපි plus d plus c ඉතින් අපි ගන්නවා ස්පා කියන උසම අපි x bar ගන්න අරගෙන x bar minus x naught ගන්නවා මම පස්සේ කියන්නේ x bar minus x naught ගත්තේ ඒක සුපර් ඒක සුපර් ඒක හයිව් සම්පූර්ණ ගන්න දැන් විතර තියෙනවා PQ distance වලට තාක්ෂණයක් තමයි මෙන්න මේ ෆෝමියුලා. How the distance between P and the plane Q is can be compressed x bar minus 6 naught. Y bar minus y naught can b square divided by a square into x bar minus 6 naught. Z bar minus z naught can ඒක දෙනවා x naught c square divided by a square into x bar minus 6 naught. දැන් මේක අපි x bar minus x naught x bar minus x naught වරන පිට ගන්නවා. පොඩි සයින් ඉතින් පායක x bar minus x naught times then එක plus b square divided by a square plus c square divided by a square. මගේ a square divided by a square. then square root of a square plus b square plus c square divided by 8. then pq ආවා. ඒක අපි pq තාම සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් pq වල අගේ ආවා. x bar minus x naught එක අපි සිතාගත්තනේ ඒක ආශ කරනවා is x bar is not going to become like substitute 6 into 7 I think මේකනේ අය අපේ x bar minus x naught සෙවට ආශ කරනවා අපිට අපිට මේ වේව සමීකරණය අන්තිමට අපිට පේනවා a පිට ගන්න පුළුවන් මේක a පිට ගන්න නැත්නම් මේක x naught plus t plus b plus square root of a part විදිහට දැන් මොනවද කියන්නේ සුළු ප්‍රාපසෙ ඉතින් අපිට 8 එක ඊපස්සේ x naught plus b naught plus c z naught plus y square root of a square plus 6 ඔක්කොම අපිට පීක ඩිස්ටන්ස් එක අපි දන්නවා සංරේඛාවක් දැන් අපි ද්විමාන කට්ටක් 2 dimensional plane එකේ ඔබේ ඉන්නේ හරියට සංරේඛාවක් ඒ සංරේඛා ලක්ෂයේ දුර බලනකොට දුර බලන ලක්ෂය තියෙන ඊ ලක්ෂයේ යාත්‍රික තියෙනවා මේක අපි දැන් මොනවද අපිට සුල්ග්‍රාම අපිට එනවා මේ අංශග්‍රාම පිළිම මෙන්න මේ සමීකරණයක් එනවා. ඒකට මේක තමයි අපේ ෆයිනල් ඉක්වේෂන්
x not අපි දන්නවා y not අපි දන්නවා z not ලක්ෂය දන්නවා ඒක තමයි අපි භාවිතක ලක්ෂය ඉලක්ෂිත තමයි මේ ax + by + cz + d කියන ප්ලේන් එකට දුර යන්නේ. එතන ඒ ළඟ එනවා අපිට මේක. දැන් මෙන්න මේක තමයි උත්තරේ. එහෙනම් ඔයගලන්ට මේකට කමෙන්ට්ස් දාන්න. මේක ෂෙයා කරලා තවත් මේ විශේෂ උසස් ගණිතය අපිට එන්නේ. අපි සාමාන්‍යයෙන් එම්ස් ලෙවල් එකේ සම්පූර්ණ ස්ටඩිස්. එහෙනම් ඔය සියලු දෙනාටම සුබ දවසක්.